මොකද මේ සුපර්සෙට් එක. සුපර්සෙට් එක කියන්නේ ඔයා perform කරනවා exercise දෙකක්. කියන්නේ opposite side exercise දෙකක් එකපාර rest එකක් ඇතුව. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයා bench press එක ගහනවා reps 12ක්. ඊට පස්සේ ඔයා rest එකක් නැතුව barbell row එක ගහනවා reps 12ක්. ඊට පස්සේ තමයි ඔයා rest එක ගන්න විනාඩියක. ඊට පස්සේ ආයෙ යනවා bench press එක ගහනවා weight එක වැඩි කරලා reps 10ක්. ඊට පස්සේ ඔයා barbell row එක ගහනවා weight එක වැඩි කරලා reps 10ක්. ඊට පස්සේ ආයෙ rest එක. මේකෙන් ඇත්තටම මේ අරමුණ තමයි මේ සුපර්සෙට් එකේ කෙටි කාලයක් අතරතුර සමස්ත ව්‍යායාම කිරීම තමයි මේකේ අරමුණ මේ සුපර්සෙට් වල. ගහන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ කම්පවුන්ඩ් එක්සර්සයිස් වලින් සුපර්සෙට් ගහන්නත් පුළුවන්. ඇසලෝෂන් එක්සර්සයිස් වලින් සුපර්සෙට් ගහන්නත් පුළුවන්. කම්පවුන්ඩ් සුපර්සෙට් ගත්තොත් ඔයා බැක් එකට ගහනවා. බැක් එකට අමතරව චෙස්ට් එකට ගහනවා. ඊට පස්සේ ගත්තොත් ඔයා බැක් එකේ ගත්තොත් bench press එක ගහුවොත් ඔයා barbell row එක ගහනවා කම්පවුන්ඩ් එක්සර්සයිස් දෙකක් නිසා. ඊට පස්සේ ඔයා dead lift ගහන්න ගත්තොත් dead lift එකට අමතරව ඒකේ opposite එක තමයි core එක. අර core එකට සෙල්ලම් කරන්නත් පුළුවන්. ඊට අමතරව overhead press එක ගහුවොත් ඔයාට pull up නැත්නම් lat pull up ගහන්න පුළුවන්. ඇසලෝෂන් එක්සර්සයිස් වලින් ගත්තොත් මේ සුපර්සෙට් වලින් ඔයා bicep curl එක ගහුවොත් ඔයාට tricep push down එක එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඊට අමතරව chest fly එක එක්සර්සයිස් එක කරත් ඔයාට real delt fly එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඊට අමතරව leg extension එක්සර්සයිස් එක කරත් ඔයාට ඒකේ opposite එක leg curl එක්සර්සයිස් එක කරන්න පුළුවන්.